කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අදත් ඔයාලා බලන්න ඔන්න මං ආවා. ඔයාලා ආදරෙන් පිළිගන්නවා හෝම් ඔෆ් ලව් මගේ ආදරණීය channel එකට. අද නම් මුළු දවසම කෑම වීඩියෝ තමයි ගෙනාවේ. ඉතින් අපි උයමුකෝ බලන්න. ඔයාලට නම් තියෙන්නේ බලන් ඉන්නයි රස කරන්නයි. මං නම් ඉතින් උයලා කෑවා මේවා හොඳේ. ඔයාලට මේකත් කියන්න එපා. මේ මගේ පුංචි කුස්සිය. දරලිපේ තමයි උයන්නේ. ඔයාලට මං කලින් වීඩියෝ එකේ කිව්වේ අපේ ගෙදර හදනවා කියලා. ඒ හදන හින්දා අපි ඉන්නේ කුස්සි කෑල්ලේ. ඉතින් හැමදේම කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතින් මේ කුස්සියේ ඉඳන් තමයි. ඒ ගැන ඔයාලා මුකුත් හිතන්න එපා හොඳද? මගේ අතින් පුංචි අඩුපාඩුකම් වෙයි. මොකද මං channel එක කරන්නේත් අලුතෙන්නේ. මං තව මේ දේවල් වලට අලුත්. එහෙනම් එන්නකෝ අපි ඉස්සරහට යමු මොකද වෙන්නේ කියලා බලන්න. අද මම උදේට කිරිබතක් තමයි හදාගන්න යන්නේ. ඉතින් ඒ කිරිබතට අපේ ගෙදර රතු හාල් වගේකුත් තිබ්බා. ඒ රතු හාලුයි සුදු හාලුයි දෙක එකට දාලා මං ලිපේ තිබ්බා. හරිම රසයි. මම නම් කිරිබත් කන්න හරිම ආසයි. මට දැන් මේ වීඩියෝ එක යන වෙලාවෙත් කටට කෙන උනනවා. ඒක දැකලා ඒ තරම් මං හරි ආසයි කිරිබත් කන්න. ඒ වගේම රස කට්ට සම්බෝලයක් හදාගත්තා. හොඳ උඹල කඩ කෑල්ලකුත් දාලා. මම මේ වීඩියෝ එක කරලා වොයිස් දෙන්නේ පස්සේනේ. ඉතින් ඔයාලට ඇහෙනවද අපේ වත්තට කොහෙක් ඇවිල්ලා කෑ ගහනවා. ඉතින් තව අවුරුදු කොහාට නම් ගිහින්නේ අපිට නම් ඉතින් අවුරුදු ඉවරයි. කොහාට නම් තව අවුරුදු වගේ. ඉතින් මෙන්න තියනවා මේ රස කට්ට සම්බෝලේ. හරිම රසට හැදුනා. ඉතින් මම්ම හදලා මම්ම රස කරන ඇත්තටම රසින්ද තමයි රසයි කියන්නේ හොඳේ. මං කට්ට සම්බෝලේ කොටා ගන්න ඉස්සෙල්ලා කෑලි මිරිස් ටික දාලා චුට්ටක් ලුණුත් දාලා හොඳට තලා ගන්නවා. තලලා මට අර නිකන් කට්ට සම්බෝලේ චොක් වෙන්න ඕනේ. කෙනර දියර ගතිය නැතුව ටිකක් අර වේදිච්ච ගතියට තියෙන්න ඕනේ. මම එතකොට තමයි ආස කන්න. ඉතින් ලුණු චුට්ට දාලා තමයි කොටා ගන්නෙ. හරිම රසයි. ඉතින් බලන්නකෝ. මෙන්න තියෙනවා මගේ රස කට්ට සම්බෝලේ. ඔකට ඉතින් ලුණු දාලා දෙහි දාලා පදමට එනකොට කිරිබත් පිඟන් ඉතින් 2-3ක් කන්න පුළුවන්. ඉතින් හොඳට දැන් තියෙන්නේ අනා ගන්න. ඉතින් ඔයාලා හිතන වෙති අත දන්නේ නැද්ද කියලා? නෑ මට අත දන්නේ නෑ. මෙහෙම මිරිස් යනුවට. ඉතින් මේක හොඳට අනා ගන්න ඕනේ. එතකොට තමයි රස හොඳට තියෙන්නේ. ඒක බෙදෙන වීඩියෝ එක මගේ ඇරිලා. ඉතින් කිරිබත් එක බෙදෙන වීඩියෝ එක නැතුවන්න බෙදපු මිගාන මම ඔයාලට පෙන්නුවා. හොඳේ. දැන් ඉතින් මේක රසට කමු. ඔන්න මේ තියෙන්නේ හවස තේ වේලාව. ඉතින් ඔයාලා හිතන වෙති මං දරලිපේමනේ උයන්නේ. ඔව් මං දරලිපේ උයන්නේ. තේවක් කරන්නේ දරලිපේ. ඔයාලා කියන්න හරිම රසයි මේ දරලිපේ තේ වක් කරනකොට. ඒ කියන්නේ වතුර කේතේ ලිපේ තියලා පැහිලා ඒ රස අමුතුම රසක් තියෙන. ගෑස් එකකින් හදන තේ එක එහෙම නෑ. දරලිපෙන් හදන තේ එක හරිම වෙනස්. ඉතින් මේ දවස්වල මගේ ජීවිතේ වෙනස් විදිහට තමයි ගලාගෙන යන්නේ. ඒ වුණාට සතුට කියන දේ නැති කරගන්න අරකයි. සමහර වෙලාවට අපිට හිතෙන්නේ ජීවිතේ අමාරුයි කියලානේ. ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒත් ඇත්තටම ඒ ප්‍රශ්නවලට අපි බලන ඇන්ගල් එක තමයි වැදගත් වෙන්නේ. මේ මං කරන සමහරක් දේවල් සමහරක් කෙනෙකුට දුකක් වෙන්න පුළුවන්. ඒත් මට නම් මේක ලෙසන් එකක්. එක තව කෙනෙකුටත් එහෙම වෙන්න පුළුවන්. කියන්නේ අපේ ජීවිතේ එක පාඩම් එනවනේ නේද? ඒක පාඩමක් තමයි මේ තියෙන්නේ. ඔන්න දැන් හවස තේ වේලාව කට්ටිට තේ හදන්න යන්නේ. අපේ ගෙදර චූටි ජොග්ගුවක් තමයි තියෙන්නේ තේ හදන්න. මොකද මගේ ලොකු දුව කහට බොන්නේ. පොඩි කෙනා කිරි බොන්නේ. සීනි චුට්ටක් අඩුව. පුතත් කිරි බොන්නේ. ඒ කෙනා සීනි අඩු වැඩි. ඔහොම තමයි යන්නේ. කොටම එකට හදන්න හරි අමාරුයි. වෙන වෙනම තමයි අපේ ගෙදර තේ හදන එක. බලන කෙනෙකුට හිතන්න පුළුවන් මේ මොන විකාරයක්ද කියලා. ඉතින් එහෙම තමයි අපේ ගෙදර යන්නේ. ඉතින් මේ තේ වේලාව කියන්නේ හරිම සතුට වේලාවක්. අපේ ගෙදර
හැමෝගෙම ගෙවල් වල ඒ වගේ ඇති. කියන්නේ හැමෝම තේ බිබී ඉස්කෝලේ වෙන දේවල් මහත්තයා නම් මේ වෙලාවට ගෙදර නැහැ. යා එන්න චුට්ටක් රෑ වෙනවා. පවුලේත් එක්ක hina වෙන මොහොතක් කියන්නේ ඇත්තටම ඒවා තමයි ජීවිතේ ලස්සන කරන දේවල්. ඒ නිසා ජීවිතේ පර්ෆෙක්ට් වෙන්න ඕනේ. අපි බලන විදිය ලස්සන වුණාම ජීවිතේ ලස්සන වෙනවා. දැන් මේ වෙලාවට ගත්තාම තේබුණ වෙලාවට එයාලගේ ඉස්කෝලේ දේවල්, එයාලා කරපු දේවල් ඒ hina වෙවි කියනවා. ඉතින් සමහරක් වෙලාවට රණ්ඩු වෙනවා. අරයා කියන්නේ ඉස්සලා මෙයා කියනෝනේ ඒවට පොඩි රණ්ඩු ඇති වෙනවා. ඒවත් හරි සුන්දර මතක. ඉතින් මම හරි ආසයි ඒවා යාළගෙන් අහන්න. ඒතර මම නිකන් යාළා හිටපු ඒ වයසට යනවා වගේ. ඉතින් දරුවා ලොකු වෙනකොට ඉතින් මට හිතෙනවා මෙහෙම කතා කරනකොට යාළා දැන් ලොකුයිනේ. ටික ලොකු වෙනවනේ කියලා. ඒක ඉතින් දුකක්. ඒක ඉතින් දුකක් කියලා බෑනේ. ඒක එහෙම තමයිනේ. හැමදාම එක වගේ ඉන්නේ නෑනේ. ඉදිරියේදී මම ඔයාලට යාළුවව පෙන්නන්නම්. ඇත්තටම මටත් තව මේ YouTube channel එක අලුත්නේ. පොඩ්ඩක් චකිතයක් වගේ තියෙනවා. බලමු ඉදිරියට. හොඳේ. ඉතින් දැන් මේ යන්නේ රැට උයා ගන්න. රැට උයන කලින් දවල් ටීවී මොනවද කියලා කියන්න බැරුව ගියානේ. ඒක මට වීඩියෝ කරගන්න බැරුව ගියා. දවල්ට බත් උයලා, පරිප්පු උයලා, කරවල තෙල් දාලා මෙල්ලුමක් හැදුවා. දැන් ඉතින් මේ රැට චිකන් ටිකක් හදලා අද විශේෂ කෑමක් හදන්න යන්නේ. ඒකත් දරලිපේ හොඳේ. ඔයාලට කියන්න මේ දේවල් වලට වෙනස් වෙන්න මට සුට්ටක් අමාරු වුණා. ඒකත් ඉතින් හිතානේ ජීවිතේ වෙනස් කරන්න නම් මුලින්ම අපේ හිත වෙනස් කරන්න ඕනේ. මම හිතන්නේ මම මේ හැමදේම කරන්නේ මගේ පවුල වෙනුවෙන්නේ. ඉතින් අපි ඉන්නේ තව චූටි කාලයයි නේද? ඒකින්ද හැම මොහොතම අපි සතුටින් ගෙවන්න ඕනේ. අපිට තියෙන පොඩි සතුටු මොහොතවල් තියෙනව නේද? පවුලේත් එක්ක hina වෙලා කැම ටිකක් කන වෙලාව ඒ වගේ මොහොතවල් මිස් කර ගන්න නරකයි. ආදරය ඒ මොහොතට ආදරය කියන දේ උපරිමයෙන්ම දෙන්න ඕනේ. මං හිතන්නේ එහෙමයි. ඉතින් ලොකු දේවල් නැති වුණත් හිත සතුටින් තියෙනකොට ජීවිතේ සම්පූර්ණයි කියලා කියන්නේ නේ. ඒ නිසා අපි ඉගෙන ගන්න ඕනේ අපිට තියෙන දේවල් වලින් සතුටු වෙන්න. එතකොට ජීවිතේ වෙනස් වෙනවා. ඒක මං විශ්වාස කරනවා. මට මේ දේවල් වෙලක් තියෙනවා. අර කතාවටත් කියන්නේ ලද දෙයින් සතුටු වෙන්නේ කියලා. අන්න ඒ විදිහට හිතලා හැමදේම වෙනස් කරගත්තා. ඉතින් බලමු ජීවිතේ ඉස්සරහට තව තියෙනවනේ නේද? දැන් නම් ඉතින් අපේ ගෙදර චුට්ට දැන් ගොඩාක් හැදිලා ඉවරයි. තව ටිකක් වැඩ තියෙනවා. ඒ ටික කම්ප්ලීට් වුණාන් පස්සේ හැමදේකින්ම නිදහස් ඉතින් මම. එතකොට මම ඔයාලට පෙන්නන්නම්කෝ ඒවත්. දැන් ඉතින් ඔයාලා අපි රැට හදන්න මොනවද කියලා නිදහසේ බලන්න. මෙච්චර වෙලා මමත් ඉතින් කියවනේ. ඔයාලා බලන්නකෝ රස කෑමක් හදනවා මං දන්න විදිහට මට දැන් මේ වෙලාවේ තියෙන දේවලුත් එක්ක මට පුළුවන් විදිහට මං ඒ රස කෑම හදන මගේ පවුලේ කට්ටියට රෑ කෑම වේල සතුටින් දෙනවා. මේකේ පුංචි අඩුපාඩුකම් තියෙයි ඉතින්. ඒවා ඉතින් ගණන් ගන්න එපා. අපිට තියෙන දේින් අපි සතුටු වෙන්න ඕනේ නේ. අපි 4-5 දෙනා එකතු වෙලා රසට ඉතින් මේ කෑම වේල භුක්ති විඳලා හරිම සතුටින්. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා නිදහසේ මේ වීඩියෝ එක බලන්නකෝ. වැරදි දෙයක් තිබුණොත් මට සමාව වෙන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. බලාගෙන යනකොට මට හිතුණා ඔයාලට කම්මැලි හිතේ කියලා. ඒකෙන් තමයි ස්පීඩ් දැම්මා. එහෙනම් ඔයාලා බලන්න හොඳේ.